සුබ දවසක් යාළුවනේ. දැන් ඔයාලා බලනවා ඇති මම දැන් ඇයි මේ ඒගොල්ලන්ට පැෂන් වලක් පෙන්නන්නේ කියලා. නේද? තමයි ඔයාලට අද කියලා දෙන්න යන්නේ අලුත් දෙයක්. බලන්න මොකද්ද අලුත් වැඩේ කියලා. අලුත් කිව්වට ඉතින් අලුත්මත් නෑ. මේ මගේ පැෂන් වල ඇස්සේ වඩිරු හිටවල තියෙනවා. ඒවත් පැලවෙලා ඒවලත් ඉතින් දැන් ඔන්න තව ටික කාලයක් ඇද්දි අස් වෙන ගන්න පුළුවන්. අපි පැෂන් වලට එමුකෝ. බලලා දැන් බලනවාදී පැෂන් මොකටද පෙන්වන්නේ කියලා නේ. රයිට්. අපි ඉස්සරහට බලමු මොනවාද මේ පැෂන් වලින් පැෂන් පෙන්නලා පැෂන් වල පෙන්නලා මොනවාද මම කරන්න කියලා බලමු. පැෂන් වල පෙන්නලා පැෂන් ආශ්‍රිතව මොන හරි දෙයක් කරන්නද මම යන්නේ. ඒකට පැෂන් ආශ්‍රිතව මම මොකද්ද කරන්න කියන එක බලා ගන්න. දිගටම වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න. ඔය channel එකට subscribe කරන්න. වීඩියෝ කිවරනකම් බලන්න. ඔයාගේ යාළුවන්ටත් බලන්න මේ වීඩියෝ එක share කරන්න. රයිට් යාළුවනේ මේ වැල් වල තියෙනවා සෑහෙන මේ ඉදිච්ච පැෂන්. රයිට් අපි මේ බලමු පැෂන් ටිකක් කඩලා. මේ හොඳ ඉදිච්ච පැෂන් තියෙනවා මේ. මේවා ඉදිලා තියෙන්නේ. ඉතින් මේ වගේ පැෂන් කඩලා මම දැන් පැෂන් ටිකක් මෙහෙම භාජනයට එකතු කරගෙන ඉන්නේ. රයිට්. කඩලා පැෂන් එකතු කරගෙන තියෙන්නේ. රයිට් මේ තියෙන්නේ අපි අර කලින් කඩාගත්ත පැෂන්. මෙතන තියෙනවා කහ පැෂන් තියෙනවා රතු පැෂන් තියෙනවා ಜಾති දෙකෙම තියෙනවා. අපි ඉස්සෙල්ලා මේවා හොදගමු. රයිට්. මේ පැෂන් හොඳට හොදගෙන අපි වෙන් කරගමුකෝ. රයිට්. මේ පැෂන් ටික අපි හොදගමු. හොදගෙන අපි මේ පැෂන් ටික වෙනම භාජනයට එකතු කරගමු. රයිට්. දැන් අපි කරන්නේ ඒක. හරි අපි එහෙනම් දැන් ඉස්සෙල්ලම පැෂන් ටික කපා ගමු. රයිට්. ඔය විදිහට පැෂන් ටික අපි ඉස්සෙල්ලා කපා ගමු. මේ හොඳට හොදලා තියෙන පැෂන් අපි මේ පැෂන් ටික කපා ගමු. රයිට්. හරි. ඔය වගේ පැෂන් ටික ඔක්කොම අපි කපා ගන්න ඕන. රයිට්. අපි දැන් මේ කපාගත්ත පැෂන් ටික ඉවත් කරලා බ්ලෙන්ඩර් එකට දාගන්න යන්නේ. මද වලින් ඉවත් කරලා දැන් මේ ජග් එකකට දාගන්න යන්නේ. රයිට්. අපි බලමු මේක කොහොමද. දැන් අපි මේ මද ටික මේ පැෂන් ටික මද ටික දාගත්ත මේ ජග් එකට. දැන් අපිට තියෙන්නේ මේක හොඳට බ්ලෙන්ඩ් කරන්න. හරි යාළුවනේ දැන් මේ තියෙන්නේ අපි බ්ලෙන්ඩ් කරගත්ත පැෂන් ටික. දැන් මේ ඇට පොඩියෙන් හොඳට මේක බ්ලෙන්ඩ් කරගෙන තියෙන්නේ. දැන් අපි මේක වෙන භාජනයකට පෙරා ගන්න. ඇට අයින් කරලා යුෂ ටික විතරක් එන්න පෙරා ගන්න. රයිට් අපි ඒක බලමු. ඒක පෙරමු. මෙහෙම දැන් අපි මේකට දාලා මේක පෙරා ගන්නවා. දැන් යාළුවනේ ඔයාලා බලනවා ඇති දැන් මේ පැෂන් බැලුත් පෙන්නුවා. පැෂන් කඩනවත් පෙන්නුවා. දැන් මේ පැෂන් බ්ලෙන්ඩ් කරනවා පෙන්නුවා. දැන් මේ පැෂන් පෙරනවා. මොකද්ද මේ කියන්නේ? අද මම ඔයාලට කියලා ඉන්නේ පැෂන් වලින් ගෙදරදීම පොඩියෙල්ලක් හදාගන්න විදිය. ඔයාලත් මේ විදිය කරලා බලන්න. මේකට කිසිම රසකාරකයක් කල් තබා ගැනීමේ ද්‍රව්‍යයක් සුවඳ ද්‍රව්‍යයක් මොකුත්ම දාලා නැහැ.
අනිත් ඒ තමයි මම ඔයාලට විශේෂයෙන්ම කියන්න මේක බ්ලෙන්ඩ් කරනකොට මේකට වතුර චුට්ටක්වත් කලවම් කරන්න එපා. මේ පැෂන් ඇටවල තියෙන ඒ යුෂවලින්ම මේක බ්ලෙන්ඩ් කරලා ගන්න. ඊට පස්සේ ඔයාලා මේක බය නැතුව සීතකරණ එක දාලා මේක හොඳට පෙරලා අරගෙන බෝතලයකට දාලා ප්ලාස්ටික් බෝතලයකට දාන්න එපා, වීදුරු බෝතලයකට දාන්න. දාලා ඔයාලට බය නැතුව මේක මාසයක් විතර වගේ කාලයක් තියාගන්න පුළුවන්, කිසිම බයක් නැහැ. ඔයාලට තව කල් තියාගන්න ඕන නම් ඉතින් ඒකට අවශ්‍ය කරන දේවල් තියෙනවනේ. මේ දේවල් මම කියන්නේ නැහැ මොනවද කියලා. ඒ දේවල් පාවිච්චි කළා ඔයාලට ඊට වැඩි කාලයක් වුණත් තියාගන්න පුළුවන්. නමුත් ඇයි අපි නිකම් බොරුවට මෙච්චර මේක මෙහෙම කරලා ඇයි වසවිසක් ඇඟට දාගන්නේ? මුතිම දේවල් ඇඟට දාගන්න ඕනේ නැහනේ. ඒ නිසා මේක හදලා බලන්න, ඔයාලා කරලා බලන්න මේක. බලන්න මේක හරි ෂෝක්. මේක ඉතාමත් හොඳයි, ශරීරයට හොඳයි, ඔයාලගේ දරුවන්ට හොඳයි. මොකද මේක කිසිම වසක් විසක් නැහැ. මේකට අමතරව දෙයක් කියලා ඔයාලා එළියෙන් කලවම් කරනවා නම් කලවම් කරන්න. මේක බීමක් ඇටියට හදලා බොනකොට ඔයාලට මේකට කලවම් කරනවා වතුර සහ සීනි එච්චරයි. ඒ අරන්න මේකට වෙන කිසිම දෙයක් කලවම් කරන්නේ නැහැ. අවසානයේ මම ඔයාලට මේක එකක් හදලා පෙන්නන්න. බලන්න පාටත් හොඳයි, රසත් හොඳට තියෙනවා. ගොඩක් සීනි දාන්න ඕනෙත් නැහැ. හරි යාළුවනේ, දැන් මේ තියෙන්නේ අපි හදාගත්ත පැෂන් කෝඩියල් එක. දැන් මෙච්චර තමයි අපිට හම්බුනේ මේ පැෂන් ගිඩි 25ක් විතර වගේ මේ බ්ලෙන්ඩ් කරලා හදාගත්තේ. මේ අපිට මෙච්චර තමයි හම්බුනේ. හැබැයි මේක හරි උකුයි. දැන් බලන්න හොඳ පාටක් තියෙනවා, හොඳ ලස්සනයි. අපි සීනි පාවිච්චි කරේ එක තේ හැන්දයි. ඉතින් ඔයාලත් ගෙදරදී මේක කරලා බලන්න. වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න. අලුත් කෙනෙක්ට මා සබ්ස්ක්‍රයිබ් කරන්න. දිගටම මාත් එක්ක රැඳිලා ඉන්න. වීඩියෝ එක බලපු ඔයාලා හැමෝටම ස්තුතියි.